මේ වැඩේ මොකද මම Android තමයි ගොඩක් කාලයක් පාවිච්චි කරේ. කරගෙන ඇවිල්ලා කොහමද Samsung වලට මාරු වුණා. Samsung වලට මාරු වුණාට පස්සේ කොහොමද මම ක්‍රියේටිව් වැඩ තමයි මම කරන්නේ. ක්‍රියේටිව් තමයි මගේ ජීවිතේ. අතන මේ Samsung S25 ඒ කියන්නේ දැනට තියෙන Samsung ලගේ ෆ්ලැග්ෂිප් එකේ තියෙන ෆීචර්ස් ටික ආර්ට් කරන ඕනම එක්කිනෙකුට අතරම අපේ ආර්ටිස්ට් කියන කෑල්ල මේකෙන් ඇරෙනවා. ස්පෙෂලි මගේ මේ කැමරාව. දැන් මගේ ගොඩක් කන්ටෙන්ට් වලට මම මේක යූස් කරා. මොකද මෙච්චර පහසුවක් නෑ. හොඳට ලයිට් කළාට පස්සේ එතනින් එහාට ෆෝන් එකකින් ගත්තා කියලා කියන්න බෑනේ. ඉතින් මම ගීතානේ වීඩියෝ එක මියුසික් වීඩියෝ එකම ෂූට් කරලා තමයි S23 මේක S25 එක. මම මේක මයික් එක ගැන කියන්නේ. normally ඔය higher sound pressure levels වලින් රෙකෝඩ් කරද්දී සමහර sound pressure levels මේ mic වලට දරා ගන්න බෑ. හැබැයි මේක ඕනම decibel එකක් මේකේ ගන්න පුළුවන්. ඉතින් ඔය Android වලට යන්නත් හේතුව මට ඔය file share කරගන්නයි අරවයි මේවා එක එක device වලට compatible නෑ කියලා කියනවා. අරවා මේවා කියලා කියනවා. ඉතින් මේ මට especially audio files මට photos අරවා මේවා ඔක්කොම share කරගන්න හරිම lazy. ඉස්සර හිටියේ මම 20% 30% creative නම් දැන් අතරම ගොත් එහෙම 300% creative level එකට වෙන්න ආසාවක් තියෙනවා. ඉතින් මේක තමයි යන්නේ. ඉතින් ඒ යන journey එකේ මේ device එක මට ගොඩක් වැදගත් වෙනවා. දිගටම වැදගත් වෙනවා. ඉතින් thank you very much ඉතින් වැඩේ මරු